හරි මම මෙතන ට්‍රේඩ් ටික ටෙන්ට් වල ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ ඩිජිට් එක තමයි අපි අවධානයට යොමු කරන ඩිජිට් එක. මාකට් එක පහළට ගමන් කරන අවස්ථාවක මෙතන මේ එක ළඟ සංඛ්‍යා දෙකක් රිපීට් වුණොත් අපි දාන්නේ 6 එක. 6 පර්චේස්. මාකට් එක ඉහළට යන වෙලාවක එක ළඟ සංඛ්‍යා දෙකක් රිපීට් වුණොත් අපි දාන්නේ ලෝවර් පර්චේස් එක. හරි? බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ මේක. අපි බලමු අවස්ථාවක් ඊද කියලා. හරි. පහේ දෙකක් රිපීට් වුණා. මම දැම්මා ඩවුන් එකට ට්‍රේඩ් එකක්. අපි බලමු අපි සක්සස්ද කියලා. හරි. ඔයා දැක්කා ඒ ට්‍රේඩ් එක මම වින් කරා. හරි. මම ඒ කරේ මාකට් එක ඩවුන් එකට යනකොට සමා වෙන්න. මාකට් එක අප් එකට යනකොට මාකට් එක අප් එකට යනකොට මෙතන එක ළඟ සංඛ්‍යා දෙකක් රිපීට් වුණා. මම දැම්මා ලෝවර් පර්චේස් එක. හරි. ඒ ට්‍රේඩ් එක මම වින් කරා. තව අවස්ථාවක් මේ වගේ බලමු. එන්න මේ වගේ අවිනිශ්චිත තැන් වල දාන්න එපා. ඔයාලට මාකට් එක හරියටම ඉහළට යනවද කියලා හොයාගන්න බැයි නම්. හරියටම පහළට යනවද කියලා හොයාගන්න බැයි නම් ඒ වගේ තැන් වලින් දාන්න එපා. මෙන්න මේ වගේ කෙලින් ගමන් කරනකොට දාන්න එපා. මාකට් එකට ටිකක් කොහොම අප් එකට නැත්නම් කොහොම ඩවුන් එකට යනකොට විතරක් දාන්න. එතකොට අපිට වින් ගේන් එක තවත් වැඩි කරගන්න පුළුවන්. හරි. 9 දෙකක් රිපීට් වුණා. හරි. මම දැම්මා අප් ට්‍රෙන්ඩ් එකට යනවා කියලා මේ 6 පර්චේස් එක. රයිට්. ඒ ට්‍රේඩ් එකත් මම වින් කරා. හරි. මම කිව්වා වගේ මෙතනදී ඔයා විනින් ට්‍රේඩ් තුනකට වඩා එකපාර දාන්න යන්න එපා. රයිස් ඇන්ඩ් ෆෝල් මෙන්න මේ මෙතඩ් එකේදී. ඊට අමතරව කියනවා රිස්ක් මැනේජ්මන්ට්, මනි මැනේජ්මන්ට් හරියටම පිළිපදින්න. ඕවර් ප්‍රොෆිට් දාන්න යන්න එපා. ඕවර් ට්‍රේඩ් කරන්න යන්න එපා. අන්තිමේට ඔයාගේ තියෙන සල්ලි ටික නැති කරගන්න තමයි වෙන්නේ. මුලින්ම ඩීමෝ account එක ප්‍රැක්ටිස් කරලා බලන්න ඔයාලට ස්ට්‍රැටජි එක මැච් වෙනවද කියලා. මැච් වෙන්නේ නැත්නම් ඒත් කරන්න යන්න එපා. මොකද සමහර කට්ටියට හැම ස්ට්‍රැටජි එකක්ම මැච් වෙන්නේ නැතු වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට මේ ස්ට්‍රැටජි එකේ වැදගත්ම දේ තමයි මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ වගේ එක පාට ඩිජිට් එක පාටින් ඩිජිට් දෙකේ දෙන අවස්ථාවක ට්‍රේඩ් එක දැම්මොත් වඩාත් සක්සස් කරගන්න පුළුවන්. හරි. සමහර අවස්ථාවල ලොස් යන්න ඉඩ තියෙනවා අවුලක් නැහැ මෙතන. මොකද අපිට රිටර්න් එක ගොඩක් වැඩි. රිටර්න් එක 95%ක දෙවන්ත රිටර්න් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ රිස්ක් එකත් වැඩි. හරි. ලොස් යන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම ලොස් ගියා කියලා කලබල වෙන්න එපා. ලොස් ගියා කියලා අපිට ඒක කවර් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඕවර් ප්‍රොෆිට් කරන්න යන්නම එපා. හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ.